宇宙尊者。死！跟我来。你们两个便是紫荆岛的主，进入荣耀世界与你世界感应接收器。千羽，同样可憎。我很佩服你的胆色，有本事你就躲在人类老巢和好了。是。有本事你就躲在人类老巢和好了。ඉතින් කොහොමද යාළුවනේ හැමෝටම ඔන්න එහෙනම් මිස්ටර් AI ඩොංහුවා වෙත ආදරය කරන අයට අදත් ගෙනාවා ස්වැලෝඩ් ස්ටාර් කතාවේ සුපිරිම කෑල්ල. විශේෂයෙන්ම 204 වෙනි එපිසෝඩ් එකේ කතා සාරාංශය. කතාවට යන්න කලින් මතකනි කලින් එපිසෝඩ් එකේදී අපේ ලුවෝෆෙන්ව අයිස් හිරගෙදරින් එළියට ආවා. ස්කයිවුල්ෆ් මාස්ටර් ඇහැ ගැහුවේ ලුවෝෆෙන්ට. මොකද ලුවෝෆෙන් බෝවාගේ මෘගදේව ටෝකනේ අරගෙන තිබුණා. ඒ වගේම ලුවෝෆෙන් කියන්නේ තාම සෙක්ටර් ලෝඩ් කෙනෙක් වුණාට ඌට අමරණීය අධිලාජීක්ව පරද්දන්න පුරවම් ගානට දක්ෂයෙක් කියලා ස්කයිවුල්ෆ් මාස්ටර් දැනගෙන හිටියා. කොහොම හරි ස්කයිවුල්ෆ් මාස්ටර් ලුවෝෆෙන්ව මරන්න ගියා. වාසනාවකට ඒ වෙලාවේ ප්‍රයිමල් සිටි මාස්ටර් එතනට ඇවිත් එයාගේ දහස් නිධානයන්ගේ ගංග පාවිච්චි කරලා ස්කයිවුල්ෆ් මාස්ටර්ට තර්ජනය කරලා එලවලා දැම්මා. ඊට පස්සේ ලුවෝෆෙන් බේරුණා. ඔහුන් ආදි දෙවිවරුන්ගේ පාසල ගැනයි මෘගදේව ටෝකනේ ගැනයි කතා කළා. ඕක තමයි පහුගිය කතාව. ඉතින් කට්ටියම සූදානම් වෙන්න අද කතාව වෙන්නේ මොනවද කියලා බලන්න. මේ කතාව පටන් ගන්නේ ලුවෝෆෙන් එයාගේ ගුරුවරයා වෙන ට්‍රූයන් මාස්ටර්ව මුණ ගැහෙන තැනින්. ලුවෝෆෙන් ට්‍රූයන් මාස්ටර්ට මෘගදේව ටෝකනේ බාර දුන්නා. ට්‍රූයන් මාස්ටර් පුදුම සතුටකින් හිටියේ. මොකද එයා විශ්ව ගෞරවනීය තත්වයට යන්න මේක දොරටුවක්. ඒ නිසා එයාගේ ඇඟේ මයිල් පවා කෙලින් වෙලා. හැබැයි එයා මේක ගන්න කැමති වුණේ නෑ. මොකද මේක එයාගේ ශිෂ්‍යයාට අයිති දෙයක්. ලුවෝෆෙන් තමන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් මේ අවස්ථාව අහිමි කරගන්න ට්‍රූයන් මාස්ටර් කැමති වුණේ නෑ. ඒත් ලුවෝෆෙන් කිව්වා ට්‍රූයන් මාස්ටර් කියන්නේ තමන්ට පිට කෙනෙක් නෙවෙයි. එයාට මේ ටෝකනය තමන්ට වඩා ගොඩක් වැදගත්. ඒ වගේම තමන්ට මනුෂ්‍ය වර්ගයාගෙන් තවත් මෘගදේව ටෝකනයක් ලබා ගන්න අවස්ථාව තියෙනවා කියලා. මේක අහපු ට්‍රූයන් මාස්ටර්ට ලොකු සහනයක් දැනුණා. හැබැයි ලුවෝෆෙන්ගේ ටෝකනය ප්‍රමාද වෙන එක ගැන එයාට දුකක් තිබුණා. ලුවෝෆෙන් කිව්වා මේක අමාරු දෙයක් නෙවෙයි කියලා. මොකද දැන් ප්‍රයිමල් සිටි මාස්ටර්ගේ උදව් ලැබිලා තියෙනවා. ඒ වගේම ලුවෝෆෙන්ගේ අලුත් අනන්‍යතාවය වන රිවර් බ්ලේඩ් අධිරාජ්‍යයා කියන එකත් මේකට උදව් වෙනවා. ලුවෝෆෙන් තාම සෙක්ටර් ලෝඩ් කෙනෙක් වුණාට අමරණීය අධිරාජයෙක් වගේ තර්ජනයක් එල්ල කරන නිසා මනුෂ්‍ය වර්ගයා අනිවාර්යෙන්ම තමන්ට අලුත් ටෝකනයක් ලබා දෙයි කියලා ලුවෝෆෙන් විශ්වාස කළා. මොකද තමන් වගේ දක්ෂයෙක්ට අනතුරක් වෙන්න ඉහළම ජාතීන් ඉඩ දෙන්නේ නැති බව ඔහු දැනගෙන හිටියා. ට්‍රෝයන් මාස්ටර්ත් මේකට එකඟ වුණා. ටික වෙලාවකින් ලුවෝෆෙන් ප්‍රයිමල් සිටි මාස්ටර්ව හම්බ වුණා. ප්‍රයිමල් සිටි මාස්ටර් අලුත් මෘගදේව ටෝකනයක් ලුවෝෆෙන්ට ලබා දුන්නා. මේක ඉඩකඩම් නීතිත් සහ රණ්නීති තේරුම් ගැනීමට ගලපෙන ටෝකනයක්. ඊට පස්සේ ලුවෝෆෙන් සහ ට්‍රූයන් මාස්ටර් ආදි දෙවිවරුන්ගේ පාසලට යන්න පිටත් වුණා. ඔවුන් දෙන්නා ටිකට් පෝට් වෙන්න තීරණය කළා. ලුවෝෆෙන්ගේ සේවකයෙක්ගේ දෙව්ලොව රටේ ටෙලිපෝට් තාක්ෂණය ඔවුන් පාවිච්චි කළා. ඒ වෙලාවේ එතන හිටපු හැමෝගේම අවධානය ලුවෝෆෙන්ට සහ ට්‍රූයන් මාස්ටර්ට යොමු වුණා. හැමෝම දැනගෙන හිටියා ලුවෝෆෙන් කියන්නේ රිවර් බ්ලේඩ් අධිරාජයා කියලා. ටෙලිපෝට් වුණාට පස්සේ ට්‍රූයන් මාස්ටර් ලුවෝෆෙන්ගේ ජනප්‍රියත්වය ගැන ආඩම්බර වුණා. ලුවෝෆෙන් පුදුම වුණේ නැහැ. මොකද මිනිස් වර්ගයාගේ ඉන්න දක්ෂතම තරුණයා තමන් බව ඔහු දැනගෙන හිටියා. ඊට පස්සේ ඔවුන් ගමන දිගටම යන්න පටන් ගත්තා. ලුවෝෆෙන්ට දුක් හිතුණා. මොකද එයාගේ අලුත් ගුවන් යානය රසෝකු අරගෙන ගිහින්. හැබැයි ට්‍රූයන් මාස්ටර් කිව්වා එයා ළඟත් සුපිරිම යානයක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔවුන් ට්‍රූයන් මාස්ටර්ගේ යානයෙන් ආදි දෙවිවරුන්ගේ පාසලට ගමන පටන් ගත්තා. මේ ගමන අතරතුර ලුවෝෆෙන් නවවෙලුම් අත්පොත පාවිච්චි කරමින් පුහුණුවින් කළා. කොහොම හරි ගමන අවසාන වෙලා ඔවුන් ආදි දෙවිවරුන්ගේ පාසලට ආවා. මේක ආලෝක වර්ෂ 160ක් තරම් විශාල විශ්වයක් වගේ ලොකු තැනක්. ට්‍රූයන් මාස්ටර් කිව්වා මේක පුදුම අනතුරුදායක තැනක් කියලා. මෙහි විශ්ව ගෞරවනීය මට්ටමේ කෙනෙක් වුණත් විනාශ කරන්න පුළුවන් තරම් බලයක් තියෙන කළුසුලිය බ්ලැක් වෝටර්සස් වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ඔවුන් ආදි දෙවිවරුන්ගේ පාසලේ නියමිත ස්ථානයට ආවා. එතනදී ඔවුන්ව ටෙලිපෝට් බලවේගයකින් ක්ෂණයකින් වෙනත් තැනකට ගෙනිච්චා. ඒ තමයි පස්වර්ණ ඕරෝරා විල. මේ විල ලුවෝෆෙන්ගේ හිත අවුල් කළත් එයාගේ අධ්‍යාත්මික බලය නිසා ඉක්මනින්ම ඒකින් මිදුණා.
ඊට පස්සේ විශ්ව මාස්ටර් මට්ටමේ ආරක්ෂක සටන්කරුවෙක් ඇවිත් ඔවුන්ට තර්ජනය කළා. ඒ තමයි ආදි දෙව්ලොව ආරක්ෂකයා. ඔහු කිව්වා ටෝකන් නැත්තම් මරනවා කියලා. ලුවෝ ෆෙන් සහ ට්‍රූයන් මාස්ටර් එයාලගේ ටෝකන් පෙන්නවා බේරුණා. ඊට පස්සේ මේ ආරක්ෂකයා ඔවුන්ව මුණගැසෙන ස්ථානයට අරන් ගියා. ඔහු කිව්වා මේ ඕරෝරා විල ආදි දෙවිවරුන්ගේ පාසලේ මිල කළ නොහැකි වස්තුවක් කියලා. මේක ආලෝක වර්ෂ 10ක් පුරා පැතිරිලා තියෙනවා. ඒ වගේම මේකේ ඕරෝරා එකක් විශ්ව ගෞරවනීය මට්ටමේ කෙනෙක්ට වුණත් හානි කරන්න පුළුවන් ආරක්ෂක පද්ධතියක්. ඒ නිසා මේ පාසල ආරක්ෂා සහිතයි. ඊට පස්සේ ආරක්ෂකයා වුන්ට නවාතෙන් ගන්න තැනක් පෙන්නවා. ඒ තමයි බෝහිනියා දූපත. මේක ඕරෝරා ආරක්ෂක වළල්ල ඇතුලේ තිබුණේ. ඕරෝරා එකෙන් එයාලට හානි කරයි කියලා ට්‍රූයන් මාස්ටර් බය වුණත් ආරක්ෂකයා කිව්වා අවසර ටෝකනේ තිරන තාක්කල් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. ට්‍රූයන් මාස්ටර් මුලින්ම ගිහින් බැලුවා. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඊට පස්සේ ලුවෝ ෆෙන් ඒ දෙන්න එක්ක එකතු වුණා. ඔවුන් බෝහිනියා දූපතට ගමන පටන් ගත්තා. මේක උරුමකරුවන්ගේ එයර්ස් නවාතැනයි. මතක තියාගන්න ලුවෝ ෆෙන් සහ ට්‍රූයන් තාම පාසලේ නියම ශිෂ්‍යයෝ නෙවෙයි. ඔවුන් පිටත ශිෂ්‍යයෝ විතරයි. ඊට පස්සේ ඔවුන් දූපතේ පාලකයා මුණ ගැහෙන්න ගියා. ආරක්ෂකයා කිව්වා ආදි දෙවිවරුන්ගේ පාසලේ බලව්‍යුහය. මුලින්ම ඉන්නේ ආදි දෙවිවරුන් 3 දෙනා. ඊළඟට මෘග දෙවිවරුන් 8 දෙනා. ඊළඟට ආරක්ෂක මෘග දෙවිවරුන්. ඊට පස්සේ 3000ක් දූත ශිෂ්‍යයෝ. මේ අය තමයි පාසලේ නිල සමාජිකයෝ. ඊට පස්සේ තමයි ලුවෝ ෆෙන් වගේ උරුමකරුවෝ ඉන්නේ. බෝහිනියා දූපතේ පාලකයා මෘග දෙවිවරුන්ට වඩා පහළ තත්ත්වයේ ආරක්ෂක මෘග දෙවියෙක්. ආරක්ෂකයා ලුවෝ ෆෙන් සහ ට්‍රූයන් මාස්ටර්ට සමුදුන්නා. ඊට පස්සේ ඔවුන් දෙන්න දූපතේ පාලකයා මුණ ගැහුණා. ඒ මහා නාගයෙක්. ඔහු ඔවුන් දෙන්නව පිළි අරගෙන ග්ලෝරි වර්චුවල් ලෝකයට අයිති උපකරණ දුන්නා. මේක පාසලට අයිති විශේෂ අතත්ත්ව ලෝකයක්. ඊට අමතරව උරුමකරුවන්ට දියුණු වෙන්න පුළුවන් ප්‍රධාන පෝටල් 3ක් ගැනත් කිව්වා. ඒ අතරින් උරුම භූමියේදී ඉන්හෙරිටන්ස් ලෑන්ඩ් ඔවුන්ට විශ්ව නීති තේරුම් ගැනීමේ දියුණුවක් ලබා ගන්න පුළුවන්. මේක පන්ති 7කට බෙදලා තියෙනවා. එක පන්තියක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තොත් දියුණුවක් ලබා ගන්න උදව්වක් නොමිලේ දෙනවා. ඊට පස්සේ නම් ග්ලෝරි වර්චුවල් ලෝකයේ දායකත්ව පොයින්ට් වලින් තමයි ලබා ගන්න ඕනේ. කෙටියෙන් කිව්වොත් උරුම භූමියට ගියාට පස්සේ ලුවෝ ෆෙන් විශ්ව නීති අවබෝධ කරගැනීමේ 3 වන මට්ටම ලබා ගත්තා. ට්‍රූයන් මාස්ටර් 4 වන මට්ටම ලබා ගත්තා. ඊට පස්සේ ට්‍රූයන් මාස්ටර් තනියම පුහුණු වෙන්න ගිය නිසා ඔවුන් වෙන් වුණා. ලුවෝ ෆෙන් නිදන් භූමියේ වික්‍රමයකට ගියා. එතනදී එයාට අලුත් යාළුවෙක් හම්බ වුණා. 100 රේන් අධිරාජයා. නිදන් භූමියේ ගවේෂණය කරද්දී විශ්ව ගෞරවනීය මට්ටමේ බායිෂාන් කියන කෙනෙක්ගෙන් ඔවුන්ට බාධා ඇති වුණා. බායිෂාන් මනුෂ්‍ය වර්ගයාට වෛර කරන කෙනෙක්. 100 රේන් අධිරාජයා ලුවෝ ෆෙන්ට කිව්වා මේ මගේ ප්‍රවීණයන් එක්ක ගැටෙන්න යන්න එපා කියලා. ඒත් ලුවෝ ෆෙන් බය වුණේ නැහැ. මිනිහා බායිෂාන්ට කෙලින්ම අභියෝග කළා. තමුන් මේ නිදන් භූමියේ වැඩි කාලයක් හිටියා කියලා අලුතෙන් ආපු අයට පාගන්න අයිතියක් නැහැ. මේකෙන් බායිෂාන් තරහ ගියා. ඔහු ලුවෝ ෆෙන්ට තවත් පීඩනයක් එල්ල කළා. ඒත් ලුවෝ ෆෙන් බය වුණේ නැහැ. ඔහු ෆයර් ගෝඩ් ක්‍රිස්ටල් එක එළියට අරගෙන තර්ජනය කළා. Taman මේක පුපුරවනවා කියලා. මේකෙන් බායිෂාන් බය වුණා. මොකද මේක පුපුරවන්නේ ආදී දෙවිවරුන්ගේ පාසල ඇතුලේ කලබලයක් ඇති කිරීමක්. ඒකෙන් බායිෂාන්ට පස්වර්ණ විලෙන් ප්‍රතිපිපාක විඳින්න වෙනවා. ඒකෙන් බායිෂාන්ව මරන්න පවා පුළුවන්. එතන හිටපු අනිත් අය බායිෂාන්ට hina වුණා. ඒ අතරේ ස්කයි වුල්ෆ් මාස්ටර්ටත් මේ ආරංචිය ගිහින් ලුවෝ ෆෙන් ආදී දෙවිවරුන්ගේ පාසලට ඇවිත් බායිෂාන් එක්ක රණ්ඩු කරලා කියලා ඔහු දැනගත්තා. ලුවෝ ෆෙන්ගේ උඩඟුකම නිසා ස්කයි වුල්ෆ් මාස්ටර් තවත් කේන්ති ගියා. බායිෂාන් ලුවෝ ෆෙන්ට වැඩි කරදරයක් කරන්න බය වුණා. මොකද පස්වර්ණ විලත් එක්ක අවුලක් හදාගන්න බායිෂාන් කැමති වුණේ නැහැ. බායිෂාන් ලුවෝ ෆෙන්ට කර්ජනය කළා පස්වර්ණ විල ඇතුළෙම හිර වෙලා ඉන්න කියලා. මොකද එතන තමයි ආරක්ෂිතම තැන. එළියට ආවොත් ලුහු බඳිනවා කියලා. ඊට පස්සේ බායිෂාන් එතනින් ගියා. ඊට පස්සේ ලුවෝ ෆෙන් ග්ලෝරි වර්චුවල් ලෝකයට ඇවිත් එයාගේ නම ලියාපදිංචි කළා. එයා දැනගෙන හිටියා රිවර් බ්ලේඩ් අධිරාජයා කියන එයාගේ අනන්‍යතාවය මුළු විශ්වයේම ප්‍රසිද්ධයි කියලා. මේකෙන් එයාට අනිත් ජාතීන්ගෙන් කරදරෙන්න පුළුවන් වුණත් එයාට ගෞරවයක් ලැබෙන බව ඌ දැනගෙන හිටියා. ඒ නිසා ලුවෝ ෆෙන් රිවර් බ්ලේඩ් අධිරාජයා නම පාවිච්චි කළා. එතකොට ග්ලෝරි වර්චුවල් ලෝකයේ හිටපු හැමෝම පුදුම වුණා. මොකද රිවර් බ්ලේඩ් අධිරාජයා ඇවිල්ලා. ඊට පස්සේ කතාව නතර වෙනවා. ඉතින් යාළුවනේ අද කතාව මෙතනින් ඉවරයි. ලබන සතියේදී තවත් සුපිරිම කතාවක් අරන් එන්නම්. මේ කතාව අන්තිම වෙනකල් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.
වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් see you.